මේක ජීවිතයටත් පොදු කතාවක්. එක අවුරුද්දක වැරදුනා නම් ඊළඟ අවුරුද්දේ ඉන්න ඕනේ ඒ වැරදුන කෙනාම නෙමෙයි. අලුත් වෙච්ච කෙනෙක්. අලුතින් පටන් ගන්න chance එකක් ඔය අවුරුද්දක් මාරු වෙනවා කියලා කියන්නේ. අපි උපන්දිනේ සමරනවා නේද? උපන්දිනේ සමරනකොට කේක් ගෙඩියක් කපලි වෙලා මේ DJ පාටියක් ගහලි වෙලා ආයේ පහුවදායි නම් එහෙම ජීවත් වෙන එක නෙමෙයි මම නම් කියන්නේ සමරනවා කියලා කරන්න ඕනේ. ඒ අර මිනිසුන්ට ජීවිතේ එනවා මේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් අවස්ථා. හරි. ඔය උපන්දිනේ කියන්නේ යන්නේ එහෙම එක. ඊළඟට පන්තියක් මාරු ළමයෙක්ගේ නම් පන්තියක් මාරු වෙන එක. හරි. අවුරුද්දක් වෙනස් වෙන එක ජීවිතේ. ඔය මොන මිනිස්සුන්ට අවුරුද්ද වෙනස් වෙනනේ උපන්දිනයක් එනවා. එදාට කරන්න ඕනේ අර කලින් වැරදිච්ච දේවල් ආයෙ වරදින්න නැති වෙන්න හදාගෙන ඉස්සරහට යන්න. ඕක මරු වැඩක්.